සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපේ අනිච්චානුපස්සී විහෙරෙය්‍ය. හොඳයි, අපි කල්පනා කරා අනිච්චානුපස්සන භාවනාව ගැන. එහෙම නැත්නම් අනිච්ච සංඥාව ගැන. අනිච්ච සංඥාව භාවිතා කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අනිච්ච සංඥාව දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා අනිච්ච සංඥාව භාවිතා කරන්න, දියුණු කරන්න, ඒ තුලින් සංසාර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට අනිච්ච සංඥාව භාවිතා කරලා, අනිච්ච සංඥාව දියුණු කරලා සංසාර ගමන කෙලවර කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනි කියලා. ඒ අනුව අපි තෝරගත්තා සංයුත්ත නිකායේ අනිච්චානුපස්සනා සූත්‍රයේ සඳහන් වන පාළි වාක්‍යයක්. රූපේ අනිච්චානුපස්සී විහෙරෙය්‍ය. භික්ෂූන් වහන්සේ නමක් අනිච්චානුපස්සනාව සිදු කරන ආකාරය ගැන සඳහන් වෙන පාළි වාක්‍යයක්. මේ පාළි වාක්‍යය මෙහිදී අදහස් කරලා තියෙන්නේ රූපය අනිච්ච ලෙස දක්මින් වාසය කරනවා කියන අදහස. රූපය අනිච්ච ලෙස දකිමින් වාසය කරනවා කියන අදහස රූපේ අනිච්චානුපස්සී විහෙරෙය්‍ය කියන පාළි වාක්‍යයෙන් අදහස් කරනවා. ඉතින් අපි දකිනවා අද බෞද්ධ සමාජය තුළ අනිච්චානුපස්සනාව, එහෙම නැත්නම් අනිච්ච සංඥාව භාවිතා කරන්න, එහෙම නැත්නම් අනිච්ච සංඥාව දියුණු කරන්න එක එක ක්‍රම උපායන් භාවිතා කරනවා. ලෝකයේ තුල ජීවත් වෙන ගමන් පරිභෝජනය කරන දේවල්, අපිට හමුවන දේවල්, එහෙම නැත්නම් අපි හිතමු ගහකොළ සතා සිව්පාව බඩු මුට්ටු යාන වාහන ගෙවල් දොරවල් ඇතුළු මේ හමු වෙන සියල්ලම කැඩිලා බිඳිලා යනවා. එහෙම නැත්නම් ස්ථීරව පවතින්නේ නැහැ, විනාශ වෙනවා, කුමන හෝ මොහොතක විනාශ වෙනවා, සදාකල් පවතින්නේ නැහැ. ඔය වගේ එක එක ආකාරයට ඒ දේවල් දකිමින්, ඒ දේවල් ගැන මනසිකාර කරමින් ජීවත් වෙනවා. ඉතින් ලෝකයේ තුල ජීවත් වෙන ගමන් අපි දකින දේවල්, පරිහරණය කරන දේවල්, අපිට හමු වෙන දේවල් ගැන ඔය විදිහට කැඩිලා බිඳිලා යනවා, විනාශ වෙනවා, සදාකල් පවතින්නේ, ඔය ආකාරයට ඒ ගැන කල්පනා කරමින් හිතා මනසිකාර කරමින් ජීවත් වුණා කියලා එහිදී අනිච්චානුපස්සනාව සිදු වෙනවා කියලා කියන්නත් බෑ. අනිච්ච සංඥාව භාවිතා වෙනවා කියලා කියන්නත් බෑ. අනිච්ච සංඥාව දියුණු වෙනවා කියලා කියන්නත් බෑ. ඉතින් ඒක නිසා තමයි අපි මේ පාළි වාක්‍යයකුත් පෙන්නලා අනිච්චානුපස්සනාව පිළිබඳ, එහෙම නැත්නම් අනිච්ච සංඥාව භාවිතා කිරීම පිළිබඳ, අනිච්ච සංඥාව දියුණු කිරීම පිළිබඳව පැහැදිලි කරන්නට තීරණය කළේ. රූපේ අනිච්චානුපස්සී විහෙරෙය්‍ය. ඉතින් රූපය කියලා කියනකොටම අපි මේ මස් මාංශ ඇහෙන් දකින දේවල් ගැන තමයි අපි ගොඩ දෙනෙක් රූපේ විදිහට හඳුනගන්නේ. ඒක වැරදි. දහමයි දකින්න ඕන. එහෙම නැත්නම් ධර්මතාවයයි දකින්න ඕන. එහෙම නැතෝ භෞතික පරිසරයේ තියෙන භෞතික දේවල්, එහෙම නැත්නම් අපි සතා සිව්පාව බඩු මුට්ටු ගේ දොර ඉඩකරම් යාන වාහන ඕව ගැන නෙවෙයි අපි දකින්න ඕන ධර්මතාවය. ධර්මතාවය කියන්නේ අපි ජීවත් වෙන ධර්මතාවය. ජීවත් වෙන ධර්මතාවය අපිට සිංහල භාෂාවෙන් කියන්න පුළුවන් සිටිවිල්ල කියලා. එතකොට මෙන්න මේ සිටිවිල්ල ධර්මතාවයන් පහක එකතුවක් කියලා අපි පෙන්නලා දීලා තියෙනවා. මොකද්ද ධර්මතාවයන් පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මෙන්න මේ සිටිවිල්ලේ කියන රූපය තමයි අනිච්ච ලෙස දකින්න ඕනේ. අනිච්චානුපස්සනාව දියුණු කරන්න. එහෙම නැත්නම් අනිච්ච සංඥාව දියුණු කරන්න. එහෙම නැත්නම් අනිච්ච සංඥාව භාවිතා කරන්න. එහෙම නැතුව මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි දකින දේවල්, අපි පරිහරණ දේවල් අනිච්චයි කියලා හිතමින්, මනසිකාර කරමින්, කල්පනා කර හිටිය කියලා අනිච්චානුපස්සනාවක් සිදු වෙන්නේ නැහැ. අනිච්ච සංඥාව භාවිතා වීමක් සිදු වෙන්නේ නැහැ. අනිච්ච සංඥාව දියුණු වෙන්නේ නැහැ කියලා මම කියනවා. ඇයි එහෙම කියන්නේ? අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහ තුල ජීවත් වෙන්නේ. ඇයි එහෙම ජීවත් වෙන්නේ? ඒ ධර්මතාවයන් ස්ථීර කොටගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙම නැතුව
ජීවත් වෙන්න බෑ. අපි සිතවිල්ල උපාදානය කරගෙන අපි ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ ධර්මතාවයන් පහක් ස්ථීරව පවතිනවා කියන තැන ඉඳගෙන තමයි සිතවිල්ල උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. මේ ධර්මතාවය අපි දකින්න ඕන. මේ ධර්මතාවය දකින්නේ භාවනා කරන අය පමණයි. ඉතින් භාවනා නොකරන අයට සිතවිල්ල එහෙම නැත්නම් සත්‍ය සිතවිල්ල දෙකක් කියලා ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. එයාලා ඉන්නේ සිතවිල්ල උපාදානය කරගෙනම තමයි. සිතවිල්ල උපාදානය කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලාවත් ඒ කට්ටියට හිතා ගන්න බෑ. සිතවිල්ල කියන්නේ මම. එහෙම නැත්නම් මගේ ආත්මය කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙම සිතවිල්ල මමය කියලා හිතාගෙන මගේ ආත්මය කියලා හිතාගෙන සිතවිල්ල තුල ජීවත් වෙන ගමන් ලෝකයේ තුල මේ මොනවා ගැන අනිත්‍ය ලෙස ඒවා කැඩිලා බිඳිලා යනවා. එහෙම නැත්නම් විනාශ වෙනවා. සදාකල් පවතින්නේ නැහැ කියලා හිතිය කියලා අනිච්ච සංඥාවක් දිනු වෙනවා කියලා කියන්න බෑ. ධර්මතාවයන් පහක් ස්ථීරව පවතිනවා කියලා අල්ලාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ ධර්මතාවයන් පහ තමයි දකින්න ඕන අනිත්‍ය ලෙස. සිතවිල්ල නිසා තමයි මේ ගහකොළ සතා සිව්පාව බඩු මුට්ටු ගේදොර ඉඩකඩම් සියල්ලම අපිට හමු වෙන්නේ. ඉතින් සිතවිල්ල නිසා ඒ සියල්ල අපිට හමු වෙනවා නම් අපි මුල් තැනට එන්න ඕන. මොකද සිතවිල්ලට එන්න ඕන. සිතවිල්ලේ අනිත්‍යතාවය අපි දකින්න ඕන. එහෙම නැතුව ගේදොර ඉඩකඩම් ගහකොළ සතා සිව්පාව බඩු මුට්ටු ඒවා අනිත්‍යයි කියලා හිතා ඉඳලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ මේ රූපය කියන්නේ සිතවිල්ලේ ධර්මතාවය. චිත්ත රූපය ගැන කියන්නේ. භාවනා කරනවා නම් තේරෙනවා. භාවනාවේදී අපි දකින්නේ සිතවිල්ල. සිතවිල්ල දකින්නවා කියලා සරලව කිව්වට දකින්නේ රූපය. මෙන්න මේ රූපය අනිත්‍ය ලෙස දකින්න. සිතවිල්ල දකින්න ගන්න උපක්‍රමයක් අනිත්‍ය ස්ථීර නැහැ කියන අදහස. ඉතින් සිතවිල්ලේ මේ රූපය ස්ථීර නැහැ කියලා අපි ඒ රූපය දකිනකොට සිතවිල්ල උපාදානය වීමක් වෙන්නේ නැහැ. සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ තව සිතවිල්ලක් එනවා. ඒකත් ඒ විදිහටම ස්ථීර නැහැ. එහෙම නැත්නම් අනිත්‍යයි කියලා අපි දකිනවා. දකිනකොට ඒ සිතවිල්ලත් නිරෝධ වෙලා යනවා. ඉතින් ඔය විදිහට එකක් පිටිපස්සේ එකක් එන සෑම සිතවිල්ලක්ම අනිත්‍ය ලෙස දකිනවා නම් අනිත්‍යයි කියලා අපි හිතනවා නම් මොකද සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. සිතවිල්ලෙන් සිතවිල්ලට ඔය විදිහට අනිත්‍යයි කියලා හිතමින් ඒ සිතවිල්ල දකින්නවාට කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. ඉතින් අපි රූපේ විතරයි ගත්තේ මේ සූත්‍රයේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই ධර්මතාවයන් පහ ගැනම කියනවා. ඉතින් අපි එක පාළි වාක්‍යයක් ගත්තා. රූපං අනිත්‍යානුපස්සී විහෙරෙය්‍ය. රූපය අනිත්‍ය ලෙස දකිමින් වාසය කරනවා කියලා අදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ සිතවිල්ල අනිත්‍ය ලෙස දකිමින් වාසය කරනවා කියන අදහසම තමයි. ඉතින් භාවනා කරනකොට සිතවිල්ල අනිත්‍ය ලෙස දකිමින් වාසය කරනවා නම් ඇති වෙන සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් සිතවිල්ලත් එක්ක ඇතිවෙන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල ධර්මයන් එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් ටික සියල්ලම එතෙන්දි වළකිනවා. සංසාර ගමනේ ගමන් කරන්නේ නැහැ. කෙලෙස් ධර්මයන් වළකිනවා. සංසාර ගමනේ ගමන් කරන්නේ නැහැ. සත්‍ය නිරෝධය කරා එහෙම නැත්නම් නිවන කියන ධර්මතාවය කරා ගමන් කරනවා. කුමක්ද හේතුව? අනිත්‍ය ලෙස දැකීම. අන්නේ අනිත්‍ය ලෙස දැකීම අනිත්‍ය සංඥාව භාවිතා කරනවා කියලා පෙන්නලා දෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අපි රූපය එහෙම නැත්නම් සිතවිල්ල අනිත්‍ය ලෙස දකිමින් සිටිනකොට සත්ත්ව ස්වභාවය තුල තියෙන්නේ. එහෙම නැත්නම් සිතවිල්ල දකිමින් සිටින සත්‍යය තුල තියෙන්නේ අනිත්‍ය සංඥාව. එසේනම් සිතවිල්ල අනිත්‍ය ලෙස දකිමින් සිටිනකොට අනිත්‍ය සංඥාවෙන් යුතු වෙනවා සත්වයා. එහිදී අනිත්‍ය සංඥාව භාවිතා කරනවා කියලා කියන්න පුළුවන්. අනිත්‍ය සංඥාව භාවිතා වීම නිසා ලෝභය, දේශය, මෝහය ඇතුළු කෙලෙස් ධර්මයන් හටගන්න එක වළකිනවා. සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. සංසාර ගමනේ සත්‍යය ගමන් කරන්නේ නැහැ. සත්‍ය නිරෝධය එහෙම නැත්නම් නිවන කරා ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. අපි සිතවිල්ල අනිත්‍ය ලෙස දකිනවා. එහෙනම් එහිදී අනිත්‍යානුපස්සනාව තියෙනවා. සිතවිල්ලෙන් සිතවිල්ලට සිතවිල්ල අනිත්‍ය ලෙස දකිනවාට අනිත්‍යානුපස්සනාව කියලා කියනවා. වගේම සත්ත්ව ස්වභාවය තුල තියෙන අනිච්ච සංඥාව එහිදී අනිච්ච සංඥාව භාවිතා වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අනිච්චානුපස්සනාව කියන්නේ සිතවිල්ල අනිච්ච ලෙස දක්මින් වාසය කරනවාට. එසේ වාසය කරනකොට සත්ත්ව ස්වභාවය තුල අනිච්ච සංඥාව තියෙනවා.
ඒක නිසා එහිදී අනිච්ච සංඥාව භාවිතා කරනවා කියලා කියන්නත් පුළුවන්. ලෝභය, දේශය, මෝහය ඇතුළු කෙලෙස් ධර්මයන් හටගන්න එක වළකිනවා. සත්‍ය සංසාර ගමනේ කෙලවර කරා, නිරෝධය කරා, නිවන කරා ගමන් කරනවා. හේතුව අනිච්ච සංඥාව භාවිතා වීමයි කියලා පෙන්නලා දෙන්න පුළුවන්. එහෙනම් අනිච්ච සංඥාව භාවිතා වීමත් එතන තියෙනවා. අනිච්චානුපස්සනාවත් එතන තියෙනවා. දැන් අනිච්ච සංඥාව වැඩෙන්නේ කොහේද කියලා අපි හොයාගමු. අනිච්ච සංඥාව භාවිතා කරනකොට අනිච්ච සංඥාව වැඩෙනවා කියලා කියන්න බෑ. අනිච්ච සංඥාව වැඩෙන්නේ එකම එක තැනකදී. ඒ තමයි කිසිවක් නැති නිරෝධයේදී. ඇති වෙන සිටිවිල්ල ඇති වෙලා මොහොතේම ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මම කියන සත්‍යය නොමෙති නිරෝධයටපත් වෙනවා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහම නැති ස්වභාවයක්. නිරෝධය කියන ස්වභාවයේදී ධර්මතාවයන් පහම නැති වුණු නිසා තමයි මම කියන සත්‍යය නැහැ කියලා තේරෙන්නේ. ඉතින් මම කියන සත්‍යය භාවනා පුරුදු කරනකම්ම ඉන්නවා කියලා තමයි වැටහෙන්නේ. ඒ කියන්නේ මම කියන සත්‍යය ඉන්නවා කියලා වැටහෙනවා නම් අනිච්ච සංඥාව එතන භාවිතා වෙනවා මිසක් දියුණු වෙනවා කියලා කියන්න බෑ. රූපය අනිච්ච ලෙස දකිනවා. එහෙම නැත්නම් අපි හිතමු සිතවිල්ල අනිච්ච ලෙස දකිනවා කියලා. හැබැයි මම කියන සත්‍යය ජීවත් වෙනවා. ඇති වෙන මොහොතේ ඇති වෙන සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යනකම්ම මම කියන සත්‍යය ජීවත් වෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ මම කියන සත්‍යයේ අනිත්‍ය බව අපට වැටහෙන්නේ නැහැ. නිරෝධයටපත් වුනහම තමයි මම කියන සත්‍යය අනිත්‍යයි කියලා, ස්ථීර නැහැ කියලා වැටහෙන්නේ. ඉතින් මම කියන සත්‍යය ස්ථීර නැහැ කියලා වැටහෙන තැන පමණයි අනිච්ච සංඥාව දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහම ස්ථීර නැහැ, අනිත්‍යයි කියලා වැටහෙන්නේ නිරෝධයටපත් වීම තුලින්. එහෙනම් එතෙන්දි පමණයි අනිච්ච සංඥාව දියුණු වීමක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මොහොතක් අනිච්ච සංඥාව වඩන්න. මොහොතක් අනිච්ච සංඥාව වඩන්න පුළුවන් අවස්ථාව නිරෝධය කියන ස්වභාවය විතරයි. මොකද ඒ ස්වභාවය පවතින්නේ මොහොතයි. අකාලික දහම කාලයකට අසු වෙන්නේ නැහැ. කාලයට අසු වෙන්නේ නැති හින්දා එතන පවතින්නේ මොහොතයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මොහොතක් අනිච්ච සංඥාව වඩන්න කියලා. එහෙනම් මොහොතක් අනිච්ච සංඥාව වඩන්න පුළුවන් වෙන්නේ නිරෝධයටපත් වීම තුලින්. එක මොහොතයි වඩන්න පුළුවන් වෙන්නේ. කාලයක් තිස්සේ අපි නිරෝධයටපත් වෙමින් අනිච්ච සංඥාව මොහොත අපි වැඩුවොත්, එහෙම නැත්නම් මොහොත දියුණු කරොත් අනිච්ච සංඥාව වැඩෙනවා. එහෙම නැත්නම් දියුණු වෙනවා කියලා අපිට තේරෙනවා. මොකද ටික කාලයක් යනකොට සිතවිල්ල අතහරින්න පහසුයි, භාවනා කරන්න පහසුයි, භාවනා කරන්න හිතෙනවා. ඉතින් ඒ කියන්නේ සිතවිල්ල කෙරෙහි සම්පූර්ණයෙන්ම අනිච්ච සංඥාව දියුණු වෙලා එහෙම නැත්නම් වැඩිලා. ඉතින් අනිච්ච සංඥාව භාවිතා කරන්න පුළුවන්. සිතවිල්ල අතහැර ඉන්නකොට අනිච්ච සංඥාව භාවිතා වෙනවා. අනිච්චානුපස්සනාව එතන තියෙනවා. මොකද අනිත්‍යානුපස්සනාව කියන්නේ අනිත්‍ය අනුව දකින්නවා කියන අදහසට. ඒ වගේම තමයි අනිච්ච සංඥාව දියුණු වෙනවා නිරෝධයටපත් වෙන සෑම මොහොතකම. එහෙනම් ඔබ අනිච්ච සංඥාව දියුණු කරන්න, භාවිතා කරන්න, එහෙම නැත්නම් අනිච්චානුපස්සනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නම් කරන්න තියෙන්නේ ඇති වෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටමින් භාවනා කරන එක. ඇති වෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින්ට සිටිවිල්ල අනිත්‍යයි කියලා අපි හිතනවා නම්, එහෙම නැත්නම් අපි මානසිකාරයක් ගොඩනගා ගන්නවා නම් එහිදී අනිත්‍යානුපස්සනාව සිදු කරනවා, අනිච්ච සංඥාව භාවිතා කරනවා. නිරෝධයටපත් වීම තුළ අනිච්ච සංඥාව දියුණු වෙනවා, එහෙම නැත්නම් වැඩෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව එදිනදා ජීවත් වෙන කම තමන්ට හමු වෙන පරිභෝජනය කරන ගහකොළ සතා සිව්පාවා ඇතුළු ගේදොර ඉඩකඩම් යාන වාහන බඩමුට්ටු වල අනිච්චතාවය, එහෙම නැත්නම් ස්ථීර නැති බව සදාකල් පවතින්නේ නැහැ කියලා අපි කල්පනා කරා හිතුව කියලා වැඩක් නැහැ. එහෙදී කල්පනා කිරීමක් පමණයි සිදු වෙන්නේ. භාවිතා වීමක් සිදු වෙන්නේත් නැහැ. වැඩිවීමක්, දියුණු වීමක් සිදු වෙන්නේත් නැහැ කියලා කියන්න තමයි වෙන්නේ. මොකද ජීවත් වෙන ධර්මතාවය ස්ථීර කොටගෙන ඒ ධර්මතාවය උපාදානය කරගෙන ජීවත් වෙන නිසා. තෙරුවන් සරණයි.